කොහොමද හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් මගේ ගෙවත් අලුත් කරන වැඩේ මම පටන් අරගෙන මාස 3ක් වෙනවා. ඉතින් මං මාසයක් වෙන වෙලාවෙදී මාස 2ක් වෙන වෙලාවෙදී ඕගලන්ට පෙන්නුවා කොහොමද මගේ ගෙවත්තේ තත්ත්වය කියලා. අද එහෙනම් ඔන්න මාස 3ක් වෙද්දී මගේ ගෙවත්තේ තත්ත්වය කොහොමද කියලා ඔයගලන්ට පෙන්වන්නම්. ඉතින් මේ වෙනකොට ගොඩාක් කට්ටිය මගේ vlog ඒවා බලනවා. ගොඩාක් ආදරණීය කමෙන්ට් ලැබෙනවා. ඉතින් මේ හැම කෙනාටම ගොඩාක් ස්තුතියි. එහෙනම් ඉතින් තවමත් මාව subscribe කරලා නැතුව ඉන්න කට්ටිය subscribe කරලම මගෙත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් මගේ මේ වීඩියෝස් තවත් ඕගලන්ගේ යාළුවන් අතර වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න අමතක කරන්න එපා. වීඩියෝ බලලා කමෙන්ට් එකක් දාන්න. ආදරණීය කමෙන්ට් ඒවා ගොඩාක් වටිනවා. ඉතින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරලම මගේ වීඩියෝ එක බලන්න එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඔන්න ඉතින් ඔයාලා මේ දකින්නේ මගේ ගෙවත්තේ වර්තමාන තත්ත්වය තමයි. ගෙවත්ත අලුත් කරන්න පටන් අරගෙන මම මල් හිටවන්න පටන් අරගෙන ගෙවත්තේ වැඩ කටයුතු කරගෙන යනකොට මේ මාස 3ක් වෙද්දී මගේ මල් ගස්වල තත්ත්වය තමයි මේ තියෙන්නේ. එයාලා ඉතින් මට මේ වෙනකොට මල් දෙනවා ඔන්න ඔය විදිහට. මෙන්න මේ කඩපුල් පැලේ ඔයගලන්ට මතක ඇති මෙයා ඉතින් ඔහේ තිබුණ පැලයක් මං ඉතින් එයාව අලුත් කරා ඔන්න ඔය විදිහට පොල් එල්ලක තියලා ලස්සනට අලුත් කරලා එයා ඉන්න තැනත් වෙනස් කරා. දැන් බලන්න එයා ලස්සනට චූටි දළු දාලා ඉක්මනින් වර්ධනය වෙනවා. ආසයි බලාගෙන ඉන්න. එහෙම තමයි ඉතින් මනුස්සයින්ට වගේම තමයි ආදරය ඒ වගේම අත්‍යවශ්‍ය සාධක නිසියාකාරව සපුරනකොට ශාකත් ලස්සනට වර්ධනය වෙලා ඔන්න ඔය විදිහට අපිට මල් ගෙඩි පළදාව ලබා දෙන්න පටන් ගන්නවා. ඔන්න බලන්න ඉතින් මෙතන තියෙන්නේ විසිතුරු ශාක පත්‍ර තියෙන ගස් තමයි මල් ගස් තමයි ගොඩාක්ම තියෙන්නේ. ඉතින් මල් ගස් විතරක් නෙමෙයි බෙහෙත් පැලෑටි වර්ගත් තියෙනවා. මගේ vlog එකවත් එක්ක මුලින් ඉඳලම එකතු වෙලා ඉන්න අය දන්නවා. මම තෝරලා බේරලා නෙමෙයි හැම දෙයක්ම මගේ ගෙවත්තේ පැල කරනවා කියලා. මල් ಜಾති විතරක් නෙමෙයි මල්, එළවලු, පළතුරු, ඖෂධ ಜಾති ඒ වගේ හැම දෙයක්ම මම වගා කරනවායි කියලා මගෙත් එක්ක මුලින් ඉඳලම එකතු වෙලා ඉන්න මගේ ආදරණීය පිරිස දන්නවා. ඉතින් දැන් මෙන්න මේ හරියේ තියෙන්නේ ඔක්කොම විසිතුරු ශාක පත්‍ර තියෙන මල් පැල ಜಾති තමයි. මොකද මෙතෙන්න අවුරශ්මිය වැටෙන තැනක්. තද අවුරශ්මිය නෙමෙයි සාමාන්‍ය මේ ගස් හෙවන ඒ වුණාට මෙතෙන්න හොඳට අවුව වැටෙනවා. ඉතින් විසිතුරු පත්‍ර සහිත ශාකවලට ඒ පත්‍රවල ලස්සන වර්ණ මේ විදිහට ඔය බලන්නකො ලස්සන වර්ණ තියෙනවා. ඔය වර්ණ රටා මැවෙන්නේ ඉතින් අවුව හිරු එළිය අත්‍යවශ්‍යයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ මල් ගස් ටික බලන්න ඉතින් ලස්සනයිද කියලා. මේවා මල් පිපෙන ශාක නෙවෙයි. මේවා ඉතින් විසිතුරු පත්‍ර සහිත ශාක ಜಾති තමයි. ඔය ඉතින් බලන්න ක්‍රෝටන් ಜಾති ඕවා ඉතින් පෝච්චි වල හිටවන්නේ නැති අයත් ඇති. ඉතින් මට නම් තියෙන ඉඩ කඩේ විදිහට මම පෝච්චි වල තමයි හිටවන් යන්නේ. ඔන්න බලන්න මෙන්න මෙතන වදමල් වල එකතුවක් තියෙනවා මගේ ළඟ. මං ඉතින් තනින් හම්බ වෙන වදමල් අතු ගෙනහැල්ලා වදමල් අතු පේලියට හිටවලා තියෙනවා. ඒ හැම අත්තක්ම මේ වෙනකොට ඒ විදිහට දළු දාලා පැලවෙලා තියෙනවා.
ඉතින් එයාලා නම් තාම මල් හැදුනේ නැහැ. තාම චූටි පැලනේ. ඉතින් අපි ඉස්සරහා vlog වලදී බලමු එයාලගෙත් මල් හැදුනහම. ඉතින් මේ පේනවනේ කොහොමද ඔන්න මගේ දාස්පෙති පාත්තිය හදන තැන ඉඳලම vlog ඒවා මුල ඉඳලා එකතු වුණ අය දන්නවා. දැන් බලන්න දාස්පෙති පාත්තිය ලස්සන දැක්කා නේද? මේ තියෙන්නේ ඇඹුල් පේර ගහක්. ඇඹුල් පේර ගහේ මේ වෙද්දී ගෙඩි පිරීලා මල් පිරීලා ඔන්න ඔය විදිහට තියෙනවා. ඉතින් මෙතන නම් එච්චරම ගෙඩි නැහැ. මොකද මේ ගහේ ගෙඩි මගේ පුතයි අහල පහල දරුවනුයි තියෙන්න දෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ උසේ මට්ටමින් තියෙන්නේ. මං ඉතින් ඔයගලන්ට කියලා තියෙනවනේ මම ලොකුවට වැඩෙන ගස් වලට උනත් ලොකුවට හැදෙන්න දෙන්නේ නැහැ. ගස් කප්පාදු කරනවා. වැඩි උස යන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් කුඩා දරුවන්ගේ උස් මට්ටමින් තියෙන නිසා ඔය ඉතින් වැඩිය ඉදෙනකන් තියෙන්න දෙන්නේ නැහැ. ඒකයි ඒ විදිහට තියෙන්නේ. මේ දවස්වල ඇඹුල් පෙර පිරීලා තියෙනවා. පෙරත් ගෙඩිත් තියෙනවා, මලුත් තියෙනවා. ඔයගොල්ලන් ඉතින් දැක්කා. මේ ඉතින් තවත් ඔන්න බලන්න සරුසාරයට හැදිලා තියෙනවා. කොච්චි මේ අඹ පැලය ඔන්න මේ දවස්වල අපිට වැස්ස තියෙනවා. අඹ පැලය ආය අලුතෙන් හැමරිකිල්ලක්ම දළු දාලා තියෙනවා. හරි ලස්සනයි චූටි පැලයක්. මේ තියෙන්නේ මල් වතු සුදු කුලේ මල් జాතියක්. මෙයාගේ පෙත්ත නම් එච්චර හයිය නැහැ. ඒ වුණාට මෙයා සුවඳයි. හරි ලස්සනයි. ටිකක් ලොකු මලක්. බලන්න චූටියට හැදිලා තියෙන ගහ. මං ඉතින් ওই ගහ කප්පාදු කරලා ඔය ඔහොම රවුමට හදාගෙන තියෙන්නේ. මේ මගේ ඉද්ද ගහ. එයත් මේ දවස්වල ගහ පිරෙන්න මල් දෙනවා. ඔය ඉතින් මේ වෙලාවේදී නම් මම පහන තියන්න බුදුන්ට පූජා කරන්න මල් කඩලත් ඔය ඉතුරු ටිකක් තියෙන්නේ. මේ පිච්චවැලත් මගෙත් එක්ක කලින් එකතු වුණ කට්ටියට මුල ඉඳලම එකතු වුණ කට්ටියට මතකයි. ඔන්න එයත් ඔන්න ඔය ආධාරකයේ දිගේ ඔන්න ඔය විදිහට ඉහළට නගිනවා. මේ පිච්චවැලේ ළඟදි කප්පාදු කරපු නිසා තාම වැල හැදෙනවා මිසක් මල් හැදුනේ නැහැ තවම. ඔන්න ඔය විදිහට සරුසාරෙට වැලත් හැදීගෙන යනවා. ඉතින් බලන්න ඔන්න ඔය විදිහට තමයි මගේ ගෙවත්තේ පැල ටික ඉක්මනින් මල් දෙන පැල ಜಾති මේ වෙනකොට මල් දීලා තියෙනවා. මේ කටරොඩු වැල ඔන්න ආධාරකයේ දිගේ උඩටම නැගලා දැන් මලුත් දෙනවා. ඔයගලන්ට ඒකත් මතකද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි මං කියලා තියෙනවා ඔයගලන්ට මං පෙන්නන මං කරන මේ හැම දෙයක්ම මං ඉස්සරලා අත්හදා බලලා තමයි ඔයගලන්ට පෙන්නන්නේ ඔයගලන්ට කියන්නේ. මොකද ඉතින් නැතුව කියලා වැඩක් නැහැ. මං ඉතින් ඔයගලන්ට ඔය ආධාරකයේ හදන වෙලාවෙදිත් කිව්වා ඔන්න ඔය විදිහට ලස්සනට වැල් ගිහිල්ලා ඔය මල් හැදුනහම හරි ලස්සනයි කියලා. තාමත් ඉතින් මගේ මේ වැල් ගිහිල්ලා ඉවර නැහැ. මල් තව වැල් ගොඩක් තියෙනවා. ඕවා හැදෙනවා තව. ඒ මලුත් ඔය ආධාරකයේ දිගේ උඩට ගිහිල්ලා ඕක මල් වලින් වැහෙනවා. මල් පිරීලා තව ඉස්සරහදී අපි බලමු ගොඩ ලස්සනට ඔයා දැක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය රෝස යාළුවෝ නම් මගේ ළඟ තියෙන ඔය 3 දෙනා විතරයි. ඒකිනුත් එක්කෙනෙක් දැන් මල් දෙයිලා. අනික් පැල දෙකේ නම් තාම මල් හැදුනේ නැහැ. මෙන්න මේ තක්කාලි ටික පිටව ගත්තෙත් ඔයගලන් එක්ක එකතු වෙලා එයාලත් දැන් ලොකු වෙලා. මෙන්න බලන්න ඕකිඩ් ගහ මම මේක පෙන්වන්න නැතුව ඉන්නවයි කියලාමයි හිතාගෙන හිටියේ. ඒත් ඉතින් මේ වෙලාවේදී මං පුංචියට පෙන්වන්නම්. ඔයගලන්ට මතකයි ඕකිඩ් කිනිති දෙකක් මං කැපුවා පොය දවසට කලින් දවසේ. ඉතින් මේ වෙද්දි මාසයක්වත් ගියේ නැහැ තව. එයා ඔන්න ඔය විදිහට තවත් ඕකිඩ් කිනිත්තක් මල් පිපෙන්න ඔන්න ඔය විදිහට සූදානම් වෙලා තියෙනවා. ඉතින් ඔයම තමයි ශාකවලට, මල්වලට, ගස්වලට අපි ආදරය කරන්න ඕනේ. ආදරය කරනකොට ඒගොල්ලන්ගෙන් අපිට ලැබෙන දේවල් ඔන්න ඔය විදිහට තමයි. ඒගොල්ලොනුත් හරි ලස්සනට හැදිලා, ගස් හැදිලා, මල් හැදිලා අපිට ඔන්න ඔය විදිහට
ලස්සනට ලස්සන පරිසරයක් අපිට මවලා දෙනවා, ඇති කරලා දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවස වෙනකොට මගේ ගෙවත්තේ තත්වය. තව ඉතින් ඕවා හැම එකක්ම තාම චූටි පැල තාම ලොකු වෙලා නැහැ. ඉතින් ওই දේවල් තවත් හොඳට හැදිලා ලොකුවට වර්ධනය වුණාම අපි ඉස්සරහා vlog වලදී බලමු. ඉතින් මගේ ගෙවත්ත කොහොමද කියලා ඔයගොල්ලන් කොහොමද දකින්නේ? ලස්සනයිද කොහොමද ඉතින් කියලා අනිවාර්යෙන්ම අමතක නොකර කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් තවමත් මාව subscribe කරලා නැතුව views ගොඩාක් තියෙනවා subscribe කරලා නැතුව ඉන්න අය subscribe කරගෙනම යන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. මගේ ආදරණීය YouTube පවුලේ සියලු දෙනාගේම ආදරණීය කමෙන්ට් ඒවා ගොඩාක් වටිනවා. කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් මේ ළඟ එන අවුරුදු කාලේ හැමෝම ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න හැමෝටම බුදු සරණයි.